මෙතෙක් අප රට අප දන්නා තරම් හොඳින් පාලනය කළෙමු. අප තිසරණ සරණ ගිය පාලකයන් වන බැවින් වඩාත් හොඳින් බද්ධිරට පාලනය කළ හැකි යම් ධර්මයක් ඇත්නම් එම ධර්මය අපට පහදා දුන මැනවිහිමියනි. ඔන්න පින්වතුනි ප්‍රශ්න. ලිච්ඡවී රජදරුවන් බුදුන් වහන්සේ වෙතින් විමසනම වජිරට පාලනය කළ යුතු ක්‍රමයක් පිළිබඳව. ඔවුන් ඉල්ලා සිටින්නේ උපදෙස්. අද අපට කාගෙන්ද උපදෙස් ගන්න වෙලා තියෙන්නේ? අපට පමණක් නොවේ. සංවර්ධනය වෙමින් පවතින හැම රටකටම අද උපදෙස් ගන්න වෙලා තියෙන්නේ කාගෙන්ද? ලෝක බැංකුව. නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. ඒකට තමයි අද උපදෙස් දෙන්නේ රට රටවල පාලකයන්ට. උපදෙස් දීලා ඒ උපදෙස් පිළිපදපල්ලා කියලා ණයාධාර මුදලකුත් දෙනවා පගාව විදිහට. රට රටවල නායකයන්ගේ පාලන නිදහසට ඇඟිලි ගහලා ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරාගෙන ඒගොල්ලන්ම කියනවා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපාය කියලා. මොකද්ද පින්වතුනි මේ ධර්මය? ඒ ගැන ප්‍රශ්න කරන කෙනෙකුත් නැහැ. ප්‍රශ්න කළාට වැඩක් වෙන්නේ නැහැ. කොහොම වුණත් ලිච්ඡවි රජදරුවන් විමසූ පැනයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ රට පාලනය කිරීමේදී අනුගමනය කළ යුතු කාරණා 7. මොනවද ඒ කාරණා 7? නිතර නිතර රැස්වී සාකච්ඡා කිරීම. සමගි සම්පන්නව රැස්වී සමගි සම්පන්නව සාකච්ඡා කොට සමගි සම්පන්නව විසිර යාම. රටේ බලපවත්නා නීති කඩ නොකොට ආරක්ෂා කිරීම. වැඩිහිටියන්ට අවනත වීම සහ ගරු කිරීම. කුල ස්ත්‍රීන්ට අතවර අවහිර නොකිරීම. ආගමික චාරිත්‍ර වාරිත්‍ර කඩ නොකොට ආරක්ෂා කිරීම. මහන බමුණන්ට මෛත්‍රියෙන් සැලකීම යන කරුණු 7. මේ කරුණු 7 හඳුන්වනු ලබන්නේ පින්වතුනි සප්ත අපරිහානීය ධර්ම නම්. අදනා කරුණු 7 හිමි දෙසුව විලසම අනු